අයිබෝවන් ෆ්ලවර් හට් YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි බලමු කිසිම විශේෂ පොහොර වර්ගයක් භාවිතා කරන්නේ නැතුව අපිට එදිනදා ගෙවත්තෙන් හොයාගන්න පුළුවන් පුංචි අමුද්‍රව්‍ය ටිකකින් කොහොමද සාර්ථකව මල් පැලයක් හිටව ගන්න කියලා. ඉතින් ඔයාලා වෙළඳපොලේ මිල්දී ගන්න මල් පැලයට ගැලපෙන පෝච්චියක් ගන්න. ඒ වගේම කුඩා පෝච්චි වල හිටවන්න එපා. මල් පැලේ ලොකු පැලයක් නම් ඒකට මධ්‍යම ප්‍රමාණය වගේ මල් පෝච්චියක් ගන්න. ඉතින් මේ හොයාගන්න මල් පෝච්චිය අනිවාර්යයෙන්ම පතුලේ සිදුරු තියෙන්න ඕනේ වතුර හොඳින් බහැලා යන විදිහට. ඊට පස්සේ සිදුරු වැහෙනවාට මල් පෝච්චිය අඩියට අපි උළු කැට දා ගන්නවා. උළු කැට වලට උඩින් අපි කපාගත්ත වීලි පොල්ලලි පැබලි කීපයක් දා ගන්නවා. මේ අතරේ ගොම සහ මතු පිටපස් එකට කලවම් කරපු පස් මිශ්‍රණය අපිට දා ගන්න පුළුවන් මේ වගේ ඉතින් බඳුන් ගත කිරීමට ඔයාලා තෝරගත්ත මල් පැලේ මේ වගේ පෝච්චියේ භාගයක් විතර පස් පිරවුවහම මුල් කැඩෙන්නේ නැති වෙන්න මේ වගේ පස් කුට්ටිය පිටින්ම අරගෙන තියාගන්න. ඊට පස්සේ මේක වටේට අපි ගොම සහ මතු පිටපස් මිශ්‍ර කරගත්ත පස් මිශ්‍රණයෙන් පුරව ගන්න ඕනේ. කට මට්ටමේ ඉඳලා අඟලක් දෙකක් වගේ අඩු වෙන්න පස් මිශ්‍රණයෙන් පුරව ගන්න. මේ වගේ හදන පැල ඔයාලා එකපාරට ඉරු එළියට නිරාවරණය කරන්න යන්න එපා. දවස් දෙකක් හේවනේ තියලා ටිකෙන් ටික පරිසරයට හුරු කරලා ටික දවසකින් ඉරු එළියට දානවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි මැසිබර කාලගුණයක් නැත්තම් දවසට එකපාරක් ජල සම්පාදනය කරාම හොඳටම ප්‍රමාණවත්. ඉතින් අද වීඩියෝ එකේ පෙන්නනවා වගේ මේ වගේ නිතර මල් පිපෙන පැල වර්ග ටිකක් තෝරගෙන හැදුවොත් ඔයාලට අවුරුදු කාලෙට ඉක්මනටම තමන්ගේ ගෙවත්තේ මල් වලින් පුරව ගන්න පුළුවන් වෙයි. එහෙම මල් පැල තෝරගද්දී ඔයා ඉන්න ප්‍රදේශය අනුව කාලගුණ තත්ත්වය අනුව බලලා ගැළපෙන මල් වර්ග තෝරගන්නවා නම් ගොඩක් හොඳයි. මේ පැලවලට භාවිතා කරන්න පුළුවන් පොහොර වර්ග කීපයක් ගැන අපි ඉස්සරහ වීඩියෝ එකේ කතා කරමු. මෙතන හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.